එකතු වුණේ මෙතනින් ආවා වායු ටික එකතු වුණා. ඒකට සමාන වෙන්න ජල පරිමාව දැන් මේක ඇතුලේ එකතු වෙනවා මේ. ඔයාලට පේනවනේ. මෙතනින් අර ඉස්සෙල්ලම හොඳම අවස්ථාව තමයි මෙතනින් අර වායු බබල් එක යන එයා බබල් එක යනවා පේන එක. හරි. ඒක තමයි දැනගන්න අපිට පරීක්ෂණයේ අවුලක් නැහැ කියලා දැන්. මේකේ තියෙන KMnO4 ටික අත් කරාම එයා තාප යෝජනය වෙලා පිටවන ඔක්සිජන් ටික මෙන්න මේ නලය දිගේ හිමීට ඇවිල්ලා ජල බෝතලය තුල එකතු වෙනවා. ඒ ජල බෝතලය තුල එකතු වෙනකොට මේ එකතු වන ඔක්සිජන් පරිමාවට අදාළ ජල පරිමාවක් මේ බීකරය තුල එකතු වෙනට පටන් ගන්නවා. එතකොට අපි හිතනවා මේ එකතු වුණු ඔක්සිජන් වායු පරිමාවට සමාන වායු පරිමාවක් තමයි මේ බීකරය තුලට ජල පරිමාවක් විදිහට එකතු වෙලා තියෙන්නේ. රයිට්? ඒ අනුව පාඩංග ගන්න පුළුවන් එකතු ඔක්සිජන් වායු පරිමාව කොච්චරද කියලා. අපි ආරම්භයේදී මෙයාගේ ස්කන්ධය මැන්න ආරම්භක ස්කන්ධය කැකෑරුම් නලය ධන KMnO4 ධන පුළුන් කැබැල්ල සහිත මුළු පද්ධතියේ ස්කන්ධය. අවසානයේදීත් අපි මනින්නේ කැකෑරුම් නලය ධන KMnO4 ධන පුළුන් කැබැල්ලේ ස්කන්ධයේ විදියට. ඊට පස්සේදී අපි බලනවා මෙන්න මෙයාගේ එකතු වුණු ඔක්සිජන් වායු පරිමාවේ නැත්නම් මේ වායු පරිමාවට අදාළ පීඩනය කොච්චරද කියලා. ඒක තමයි ගණනය කිරීමේදී කරන්න තියෙන්නේ. ඒක මම වෙනම පැහැදිලි කරන්නම් කොහොමද මේගොල්ලන්ගේ ජල මට්ටම් සමාන කරලා පීඩන සමාන කරගෙන ගාන හදන්න අපි කොහොමද මේ ජල බෝතලයේ තුල තියෙන ඔක්සිජන් වායු පරිමාවයේ ආංශික පීඩනය හොයන්නේ කියන්නේ. රයිට්? ඒතර ඇටම මතක තියාගන්න ජලය තුල ගිලිලා තියෙන නලයට තමයි මේ බීකරයට දාන නලය සම්බන්ධ වෙන්න ඕනේ. ජල මට්ටමට ඉහළින් තියෙන නලයට තමයි කැකෑරුම් නලයට අදාළ විසර්ජක නලය සම්බන්ධ කරලා තියෙන්නේ. රයිට්?